ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ඔක්තෝබර් 26 වැනි ඉරිදා දින දිනපතා භෝජනය. අලු වෙනුවට අලංකාරය. කොලරාඩෝ ඉතිහාසයේ වඩාත් විනාශකාරී ගින්න වූ මාර්ෂල් ගින්නෙන් පසුව එක් ක්‍රිස්තියානි සභාවකින් කණ්ඩායමක් එකතු වී එහි ජීවත්ව සිටි පවුල්වලට අයිති වූ වටිනා භාණ්ඩ අලු මැද සෙවීමට උපකාර කිරීමට ඉදිරිපත් විය. පවුලේ සමාජිකයන් ඔවුන්ගේ වටිනා වස්තුන් තවමත් අලු අතරේ ඇතැයි බලාපොරොත්තු විය. සම්භව වුණේ සුළු භාණ්ඩ ප්‍රමාණයක් පමණි. එක් මිනිසෙක් ඔහුගේ මංගල මුදුව ගැන මෘදු ලෙස කතා කළේය. ඔහු ඒ උඩුමහලේ නිදන කාමරයේ මේසයක් මත තැබූ බවට දුකින් කීවේය. නිවස දැන් නැති වී ගොස් ඇත. නිවසේ තිබූ භාණ්ඩ අඟුරු වී හෝ පහළම මහලේ සුන්බුන් තට්ටුවකට දිය වී තිබුණි. සොයන්නන් නිදන කාමරයේ තිබූ කොනෙහිම මුද්ද සෙවූ නමුත් අසාර්ථක වූහ. නාගත වක්තෘ යෙසායා යෙරුසලම සමතලා කිරීමට නියමිත විනාශය ගැන ශෝකයෙන් ලිවීය. එලෙසම අප ගොඩනගාගත් ජීවිතය අලු බවට පත් වූ බවක් අපට හැඟෙන අවස්ථාව තිබේ. චිත්තවේගීය හා අධ්‍යාත්මික වශයෙන් අපට කිසිවක් ඉතිරි වී නැති බව අපට හැඟේ. නමුත් යෙසායා බලාපොරොත්තුව ඉදිරිපත් කරයි. බිඳුණු සිත් ඇත්තන් සුව කරන්නටද වැළපෙන සියල්ලන් සනසන්නටද උන්වහන්සේ මා එවූ සේක. දෙවියන් වහන්සේ අපගේ ඛේදවාචකයන් මහිමයට පරිවර්තනය කරන සේක. අලු වෙනුවට මාලාවකුත් ඔවුන්ට උන්වහන්සේ දෙන සේක. පරණ නටබුන් ඉඩම් ගොඩ නගන්නෝය. ඉස්සර කාලේ නටබුන් වූ තැන් හරිගස්සන්නෝය. යනුවෙන් උන්වහන්සේ පොරොන්දු වන සේක. එම මාර්ෂල් ගින්න අඩවියේ එක් කාන්තාවක් විරුද්ධ පැත්තෙන් අලු අතර සොයා බැලුවාය. එහිදී තවමත් එහි පෙට්ටියේ තිබුණ ඇගේ සැමියාගේ මංගල මුදුව අලු අතර සොයා ගත්තාය. ඔබේ බලාපොරොත්තු සුන්වීම තුළ දෙවියන් වහන්සේ ඔබේ අලුවලට අත දමා සැබවින්ම වටිනා දේ වන ඔබව පිටිත රැඳගන්නා සේක. දවසේ සිතුවිල්ල ඔබට සියල්ල අහිමි වූ බව ඔබට හැඟුණේ ඔබේ ජීවිතයේ කුමන අත්දැකීමකදීද? දෙවියන් වහන්සේ ඔබව දුෂ්කරතාවෙන් මුදාගත්තේ කෙසේද? අද දින කියවීම ඉසායා 61 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 4 වන පදයේ දක්වා. ස්වාමින් වහන්සේ මා ආලේප කළ සේක. අලු වෙනුවට මාලාවකුත් ඔවුන්ට දෙන්න උන්වහන්සේ මා එවූ සේක. යෙසායා 61 වන පරිච්ඡේදයේ 5 වන පදය සහ 3 වන පදය. ආමේන්.